මොකද මෙතන කරන්නේ? මොකද කරන්නේ? ආධාර එකතු කරනවද? ඔව් ඒවත් විකුණනවා. දැන් ආධාර එකතු කරනව නේද? මොකද කරන්නේ? ආධාර එකතු කරනවා? කමන්නේ දෙන්න මාත් ජංගල් දෙන්නේ. ඇස්පෙනින් නෑ නේද? ඇස්පෙන් නෑ නේද? ඔව්. මේ පොඩි බාන්න මෙයා විකුණනවා නේද? විකුණන හිට. ඔව් ටොයිස් බඩු තියෙනවා. ටොයිස් බඩු කීයද එකක්? ඒවා තියෙනවා මාත් එක එක ගණන් වල පොඩි වාහන මේ අතේ තියෙන එක නම් 150යි. 150. මේ පොඩි වාහනේම තියෙනවා. අනාය කොහෙද ඉන්නේ ඔයා? මං තෙල්ලෙන්නේ. තෙල්ලෙන්නේ ඉන්නේ. ඔව්. හැමදාම උදේට එනවද මේ? ඔව්. ගෙදර කවුද ඉන්නේ තව? කවුද? නෝනයි පුතයි. මොනයි පුතයි? ඔව්. ඒගොල්ලෝ ගෙදරද? ඔව්. පුතා මේ ඉස්කෝලේ යනවා නෝනට නම් බෑ නෝනත් බ්ලයින්ඩ් එක කරේ. එයාත් බ්ලයින්ඩ් එක්ක නේද? ඔව්. පුතා නම් හොඳට ඉන්නවා. ඔයා තමයි ගෙදරට හම්බ කරන්නේ නේද? ඔව්. මේක තමයි කරන්නේ නේ? ඔව්. පුතාට අවුරුදු 11යි. 11යි. ආයෙ වතුර යන්නේ. ඔයා හැමදාම මෙතන මේ නුවර වැව ඉස්සරහද ඉන්නේ? මෙතන ඉන්නේ මම. මෙතන ඉන්නේ නේ? ඔව්. මාලිගාවේ ඉන්නවා මම උදේට මෙතන මේ මාලිගාව ළඟ. මාලිගාව ළඟ ඉන්නවනේ. ඔව්. නුවර මාලිගාව ළඟ ඉන්නවා. ඔව්. මාලිගාව ළඟ එතන පැය 3-4ක් ඉන්නවා. ඉන්නවා. උදේ. සාමාන්‍යයෙන් දවසට කීයක් විතර හොයාගන්නවද මේ වැඩේ? කියන්න බෑ මාත් කියන්න බෑ. අද වසන අඩු වැස්ස නිසා. වැස්ස නිසා නේද? ඔව් ගතන නැත්නම් මාලිගාව ළඟ උදේ කෑලිත් 7-8ක් කුකුණ ගන්න පුළුවන්. බස්සේ වෙනවනේ වන්දනා බස්. මම මෙහෙමනේ ගන්න ඉවරෙන්නේ. එහෙමද? ඔව් මෙතන මම මුඩුක්කේ අලි මුඩුක්කෙන් කාතල් මුඩුක්කෙන්. දැන් ඔයගොල්ලන්ට මේ රජයෙන් මොකක්වත් ආදාන කම්බිනා ආබාධ දීමනවා. ආබාධ දීමනවා. අස්සසුම කියලා හම්බ වෙනවා. ඔව්. අස්සතුම නෑ රුපියල් 5000ක් හම්බුණා ඒක කපවුවා. කැපුවද? ඔව්. අස්සසුම කැපුවා. ඉතින් ඔයා වගේ එක්කෙනකින් අස්සසුම කපන්නේ කියන්නේ මාත්‍යා. රුපියල් 5000ක් හම්බුණා. ආයෙක පාරක් හම්බුණා පුතාට ඉස්කෝලේ සබත් ගන්න කියලා එච්චර අවුරුද්දක්වත් හම්බුන්නේ නැහැ. ඉතින් අස්සසුම වගේ ඒවා ඕගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් අපි මොනවද ගන්නේ? එහෙනම් ඕගොල්ලන්ගෙන් තමයි කපලා දෙන්නේ නේද? ඔව් රුපියල් 5000ක් හම්බ වෙනවා මේ 10000ක් හම්බ වෙනවා ආබාධ දීමනවා මේක. ඒ හිතා ගන්න බෑ අස්සසුම වගේ දේවල් ඕගොල්ලන්ගෙන් කපනවා කියන එක නේ. ඒ ඕගොල්ලන්ට ලැබිය යුතු. ඕගොල්ලන් අනිවාර්යයෙන් ලැබිය යුතු නේද? නේද? මොකක්වත් කරගන්න බැරි කට්ටිය නේද? ස්පේන් නැහැ කියන්නේ නේ. දැන් දවල්ට කෑම කාලා එහෙම දින්නේ? නෑ ගම. එහෙමද? මම මේ ඔයාව වීඩියෝ කරනවා. තේරෙනවද? වීඩියෝ කරලා මම මේක සෝෂල් මීඩියා දානවා. මේ ඊට පස්සේ ඔයාලට මෙතන කට්ටිය ආධාර කරයි ඇවිල්ලා එනවා. මෙතන මේ නුවර මේ දවලංගනේ ඉන්නේ. මේ වැව ඉස්සරහනේ ඉන්නේ. ඔව්. ඔව්. මේ සල්ලි තියෙන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ මම දැක්කම ඇවිල්ලා ආධාර කරනවා. හරි. ඒකයි මේ ඔයත් මේ ආධාරයක් දෙනවා තියාගන්න. මේක තියාගන්න ඈ. බස්සන රේඩි. කීයක්ද ඔය තියෙන්නේ කියන්න බලන්න. මේක 10යි කන්නේ. 10ක් රුපියල් 1000ක් තියෙනවා ඈ. බස්සන රේඩි. හරි තියාගන්න. දැන් කයම කන්නේ නම් ගිහිල්ලා. මෙතන ශ්‍රී රම්‍යයකට යනවා. එහෙමද? ඔව් ඒකට ගිහිල්ලා කාලා දෙක විතර එනකල් ඉඳලා එතන ගිහින් කාලේ ඒකවල 3:00මාර 3:40 දෙනකොට කොහමද 4 වෙනකොට යනවා. 4 වෙනකොට ඒට යනකොට 5 විතර වෙනවා. එයා උදේ කීයටද මෙතෙන් එන්නේ? මම උදේ 6:00මාර වෙනකොට එන්න එනවා මාලිගාවලට. මාලිගාවලට 6:00මාර වෙනකොට එනවා. ඔව්. ඒ කියන්නේ උදේ ඉතන 5:00ටවත් ඒ 5:00මාටවත් පිටත් වෙනවා ඇති. එහෙම. 5:20ට ගෙදරින් එනවා. එච්චර පාන්දරින් එනවද? ඔව්
මාත පාන්දරින් ආවා උදේ 9 විතර වෙනකොට මේ කෑල්ල විකුණ ගන්න පුළුවන්. අගනවා මේක මේ විකුණන කතා මේ එක තමයි කරන්නේ නේ. ඔව් ඉතින් මේ වගේ ආධාරයක් දුන්නොත් ඉතින් ගන්නවා ඒක කියන්නේ දන්දෝද දෙන එකනේ මාත්. ඒක තමයි. මට අවුරුදු 22 ඉතින් පේන්න දුන්නේ. එහෙමද? මොකද්ද හේතුව? ඒ වතුරක් කියලා දීමන් මාත්‍රාන කියලා උත්පේතන ගන්න බැලුවා ඒක කරගන්නත් බැරි වුණා. නෑ ඔයාලට දැන් අවුරුදු 22 දී පේන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? ඒක තමයි මාත් ඒ වතුරක් කිව්වා. හිටපු ගමන්ද පේන්නේ නැතුනේ? ඔව් නෑ ඊට පස්සේ ටික ටික මොහලා ලීයක් වැදුනා ඒ ඊට පස්සේ අයට ප්‍රෙෂර් ආවා. සිංහල බේක් කරලා යටෝරින් ස්නායු වලට ස්නායු දැන් අප්සෙට්. එහෙමද? ආජෙකුත් ධම්මා ඒක හරි ගියෙත් නෑ. දැන් වයස කීයක් වෙනවද? මට මාත් දැන් 49 මේ අගෝස්තු 49. 20 අගෝස්තු 20 50 ලබන්නේ. ඒක තමයි නේ. තව කොච්චර කල් තමයි ඉස්සල්ලාම. එහෙමද? ඒකේ ලීයක් වැදලා ඊට පස්සේ මේකේ කාජක් ගම්මා ඒ කාජට හරි ගියේ නෑ. අර ඇයි ප්‍රෙෂර් එක නෑ දැන්. බේත් දෙම ඉස්සලා දුන්නා දැන් අර කාජ දැම්මම පස්සේ ප්‍රෙෂර් එකම නෑ. වෙනත් නම් ඉතින් ලඩක් නෑ දෙයියේ කියලා. ඕනගෙත් පොඩි කාලේ අර ඇඟිලි වැඩියෙන් තිබිල කපලා එයාගේ තිස්නාය වලට බලපාල පේන්න දුන්නා. ඒකයි යාර නැත්නම් එයා රේල් වලින් ඉගෙනගෙන තිබුණා එයාට ජොබ් එකක් ගන්න තිබ්බා. රේල් නෙවෙයිනේ සාමාන්‍ය කරුණ ඉගෙන ගන්න. ඒකින් එයාට මොකද කරගන්න බැරුණා. පුතත් මේ මාන පුතාට ප්‍රශ්නයක් නෑ යා නිරෝගීනේ. එයාට කිසිම ප්‍රශ්නයක් නෑ නේද? සිස්සෙලියල් රුපියල් ලකුණු 100යි. කොහමද? ඔව්. ශිෂ්‍යත්වයේ. ඔව්. හරි මානාම ඉක්කොට දාගත්තා. එහෙමද? මේ මානාම කියන්නේ. එහෙමද? මොකද යන්නේ නේද? ඔව්. ඒක තමයි. ශිෂ්‍යත්වයේ ලකුණු 100යි කියන්නේ එක සබ්ජෙක්ට් එකකටද නැත්නම්? නෑ ලකුණු ඔක්කොම 100යි තිබ්බා. 100යි 50ම දෙකක්. ඔව්. සිස්සෙත් පාස් මන්දි 100යි. ඉතින් අර මේ පාර අමාරුයි කියවනේ. එහෙමද? ළමයි දෙකින්දා. මාතකවත් නෑ මම මෙහෙ තමයි මම නුවර තමයි. මේ මම අතන ඉන්නකොට දැක්කා. ඊට පස්සේ මට හිතුණා නිකන් ආධාරයක් කරන්න ඕන කියලා හිටන්. ඒකලට මම මේක වීඩියෝත් කරනවා ඒකලට මම සෝෂල් මීඩියා දාලා. ඊට පස්සේ ඉන්නවනේ කට්ටිය. ඔයාලන්ට උදව් කරයි. මේ වගේ කට්ටිය ඉන්නවනේ. මම දැක්කම කට්ටියට අනුකම්පා හිතෙනවනේ. දැන් ඔයා ඉන්න තැන දන්නවා. එතකොට උදව්වක් කරයි එවිලට. එතකොට කැලක් ගත්ත දෙක දෙමනයි කොහොමද මම සමහරක් 200ක් දීලා යනවා ඉන්නේ. එහෙමද? මට කෑලි ඕනේ නැහැ දැන් මම ඔක තියාගන්න. මේ ඉතින් සතිය දවස් 5 6ම 7 වෙනවද නැත්තම්? නෑ මාතේ ඔය ඉතින් අර ගෙදර වැඩක් එහෙම තිබ්බොත් වගේ වැස්සක් කරේ මේ තිබ්බොත් එහෙම ඇරෙන්න ඉතින් එහෙමනොත් එනවනේ. සෙනසුරාදා ඉරිදත් එනවද? ඔව්. අනිවාර්යෙන් එනවා. දැන් මම සෑහෙන කාලයක් ඉන්නවා මේක. එහෙමද? අවුරුදු 10ක් විතර. අවුරුදු 10ක් විතර ඉන්නවා. ඔව්. සෑහෙන කාලයක්. දවසට කීයක් විතර හොයාගන්න පුළුවන්ද? කියන්න බෑ මාතේ ඉතින් ඒකේ රුපියල් 1000ක් තියෙන වෙලාවල් තියෙනවා රුපියල් 600 තියෙන වෙලාවල් තියෙනවා. දවස් 90 තමයි නේද? ඔව්. වෙලාවක රුපියල් 2000 2500ක් හම්බ වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවලුත් තියෙනවා. එහෙම වෙලාවල් තියෙනවා. රුපියල් 3000 හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් බස් එකකට 170ක් යනවනේ දැන්. රුපියල් 300ක් දෙන්න බස් එකට යනවා. මේ වගේ නම් රුපියල් 65ක් මේ කැලලක් උපනගත්තම තියෙනවා බයි. එහෙමද? පහයි දාන්න. 150ට විකුණනවා. කීයක් විතර විකුණ ගන්න පුළුවන්ද දවසට? 20ක් විතර? බෑ මාතේ. බැරිද? 20ක් විතර බැරිද? කවලේ මේ යනවනේ ඉතින් ඒකින්. තා පොඩි පොඩි ඒවා තියෙනවා අයිටම්. ඔයා තව මේට වැඩි ටික ඕපන් තැනක හිටියා නම් හරි. ඒ කියන්නේ ටිකක් මිනිස්සු ටිකක් තව ටිකක්. ඔයා හොඳට පේන. ඔයා හොඳට මෙතන ඉතින් අර කරදරයක් නැහැ. කරදරයක් නැහැ නේ. දහසේ ඉන්න පුළුවන් නේ. දහසේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒකද ගොඩක් දෙනෙක් දන්නවා මාව. එහෙමද? ඔව් පොලි. ඒ වුණාට කවුරු දැනගත්තත් ඔයාට හරියට ආධාරයක් හම්බ වෙන්නේ නැහැ නේද? අන්න ඒකනේ කතන්දරේ නේද? ඒ කියන්නේ ඔයා රුපියල් 5000ක සමෘද්ධි හම්බෙල් මේ අස්වැසම හම්බෙලා ඒකත් නැති කරා කියන්නේ පවුනේ නේද? කොච්චර පවුවටද? ස්පේන් නැති නෝනත් ස්පේන් නෑ නේද? නෝනට ආදාම විතර හම්බෙන්නේ. ඒක නෝන හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එක පවුල එක්කෙනෙකුට දෙන්නවා කියන්නේ. දැන් ඕගොල්ලෝ වගේ කට්ටිය තමයි බල්ලා හිටන් වැඩියෙන් ගෙවන්න ඕනේ. තේරෙනවද? නේද? එහෙම නේද? ඕගොල්ලන්ට මුකුත් කරගන්න බැරි කට්ටියනේ. අර ලැබියේ මට විතරක් නෙමෙයි අපේ තවත් ඉන්නවනේ පේන්නේ නැති කට්ටිය ඒගොල්ලන්ගේ නම් කපලා තියෙනවා. කපලා තියෙන්නේ නේ. මේ ඊයේ පෙරේද කැපුවේ නේද? නෑ ඊට කලින් මට දැන් මේ ආණ්ඩුව ආපු කාලේ අයින් වුණා. එහෙමද? ඔව්.
නැත්නම් අවුරුද්දක් විතර. දැන් මේ ළඟදිත් කපලා තියෙනව නේද කට්ටියට? ඔව් මේ ළඟදිත් කපලා තියෙනවා. එහෙනම් ඔයාගේ වැඩේ කරගන්න මම යන්නේ හොඳයි මම හරි පුත්සන දෙවි හරි, හරි. දලදම්බගේ බීලා